එක මිටට තරුණයෝ ටිකක් ඉන්නකොට බලයක් තියෙනකොට මොනවාද කරන්න බැරි පින්නතුනේ. මේවා හදන්න පුළුවන් හරි අපූර්වට හොඳ සංවිධාන ජාලයක් තියෙන. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා තරුණ කාලේ පුරුදු වෙන්න. අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න හොඳට අඳුර ගන්න පුරුදු වෙන්න. තරුණ මහත්තුරු කරන මහ බලු වැඩක් තමයි සමහර උදවිය ඉන්න නමුත් සමහර බල්ල පන්නනෝනේ බයිසිකල් වල මේ පැතිවල ඉන්නවද නැහැ. සමහර පැතිවල බල්ලෝ ඉන්නවා මේ පැතිවල පින්නතුනි බල්ලෙක්ව පන්නන්නේ නැහැ වගේ බයිසිකලයකට. සමහර පැතිවල බල්ලෝ ඉන්නවා ඔය බයිසිකල් යනකොට පන්නනවා. තරුණ ජවයේදී පිම්පව් පේන්නේ සමහර කොල්ලෝ පොළු අරගෙන ගිහිල්ලා කටට ගහනවා බල්ලොන්ගේ දත් කැඩෙන්න. මන් දැහැට දැක්කා බයිසිකලයට බල්ලෝ මුත්‍රා කරනවන්නේ. මගේ අම්මා පිළිදෙන කොල්ලෙක් එන්න ගල් භාගයක් අරගෙන බල්ලට ගැහුවානේ මේ කඩයක් ඉස්සරහින්. මේ තරුණකම ඒ ජවයේ තියෙන්න ඕන මොකටද මං අර මුලින් කිව්වේ? ඒ ඉවසීමට තියෙන්න ඕන. තරුණකම ජවයේ තියෙන්න ඕන. පාපයට ඉවසන්න බය වෙන්න. ඔය ජවයේ පාවිච්චි කරන්න. තරුණ කාලේ පුරුදු වෙන්න බණ කියන්න වෙලාවක් නැහැ පැයක් ඉවර වෙලා තියෙන. මන්දියා කණ්ඩාගේ බලන්න එපා පැයක් ඉවරයි කියපුවා. වෙලාව ඉක්මනට යනවා. තරුණ කාලේ පුරුදු වෙන්න. උස් හඬින්වත් කතා කරන්න එපා කාටවත්. අනේකගේ අපහසුතාවයක් වෙනවා නම් අනේකට තරුණ කාලේ උස් හඬින්වත් කතා කරන්න එපා. අනේක බිය වෙනවා නම් අනෙක අපහසුතාවයට පත් වෙනවනම් හරි සංයමයෙන් තරුණය කටයුතු කරන්න. හරි හික්මීමෙන් කටයුතු කරන්න. ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. මේවා ඉතින් තේරුම් ගන්න ඕන නේද? මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා මම ඒක කියලා හිතුරු ටික කියන්න. ජීවිතේ අපිට වැඩිපුරම කේන්ති යන්නේ තරහ යන්නේ. ඇත්තටම කවදාවත් අපිට වැරදුනාට අපිට කේන්ති යනවද? නෑ. අපිට කේන්ති යන්නෙම අනුන්ට වරදිනකොටනේ. මොකටද අනුන්ට වරදිනකොට අපි කේන්ති ගන්න? ඒවම කත පුරුදු අනුන්ගේ දේවල් හොයන එක නවත්තන්න ඕනේ. අනේකට බැරි වෙන්න පුළුවන් අනේකට අමතක වෙන්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. හැබැයි තරුණ අවදීදී පුරුදු වෙන්න හොඳට ඉවසන්න. අනේක නැති වෙන්න පුළුවන් අනේක වෙනස් වෙන්න පුළුවන්. තරුණ අවදීදී මොකද කරන්න ඕන? මට මැසේජ් එකක් එවනවා. අද උදේද කොහෙද? බලන්න වෙලාවක් තිබ්බේ නෑ මම අර නොටිෆිකේෂන් පාරෙන් බැලුවා. මේ ඒ කොල්ලා මේ පැතිවල මට අය බණ වලට කියන එකක් නෑ මම මේ කියලා තමයි යන්නේ. අනියන් සම්බන්ධතා තියනවද නැහැ? නැතුව ඇති. මේ පැති ඇත්තටම හොඳයි. ගංජා නැහැ, අරක්කු නැහැ, දන්නවද අනියන් සම්බන්ධතා කිය මං කියලා දෙන්න. අනියන් සම්බන්ධතා කියලා කියන්නේ පින්නතුනේ කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් සමග ඉන්න එක. සම්බන්ධතා පවත්තන එක. කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක. මොන පිරිමියද පින්නතුනි කසාද බිරිඳගෙන් පිට වෙන බිරිඳකගේ නිර්වතක් නොදැක්කේ. මේ පැතිවල එහෙම නැතුව ඇති. තරුණේ කියනවා හාමුදුරුවනේ මගේ බිරිඳ මගේ ගෙදර මම හදපු ගෙදර වෙන කොල්ලෙක් එක්ක ඉන්න හාමුදුරුවනේ මට අත්තට මාට්ටු වුණාලු. දාලා විස්තරයක් දාලා තියෙනවා. ඒ කාලෙමයි හාමුදුරුවන්ගේ බණ අහන්න පුරුදුනේ.
ඉතින් මේ දාලා තියෙනවා. ඉතින් මම කියලා තියෙන විදිහටම කියන්නද? මම ශාස්ත්‍රීය විදිහට කියන්න. මම වෙන ස්ත්‍රීන් සමග යහන්ගත වෙන්න ගියේ නෑ. මගේ බිරිඳ වෙන පුරුෂයන් සමග යහන්ගත වුණාට. අවබෝධය තරුණයන්ට තියෙන්න ඕනේ. වැරදි කරපු පුද්ගලයා ඒ විදිහට දැකලා තමාගේ නිවැරදිතාවය පිළිබඳ තෘප්තියක් ලබන්න තරුණයන්ට හැකියාව තියෙන්න ඕනේ. පොරවක් කරගෙන කොටන්න ගියේ නෑ. ඒව මොඩක. අනේකා කරන වැරද්ද අනේකා ගාවින් තියලා අපේ නිවැරදිකම අපි ගාව තියාගන්න ඕනේ. අනේකාගේ අසත්පුරුෂකම අනේකා ගාවින් තියලා අපේ සත්පුරුෂකම අපි ගාවින් තියාගන්න ඕනේ. ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙනවා. ජපානයේ ඉඳන් තරුණයෙක් කතා කරනවා. මේ යාළු වෙලා හිටපු ගෑනු ළමයාට ටිකට් එක වෙලා අරගෙන යන්න. කොහොම හරි එක කොල්ලෙක් ෆොටෝ වගේක් යවනවා කාටද? ජපානයේ ඉන්න කොල්ලට. අර ඒ ගෑනු ළමයා යහන්ගත වෙලා වෙන පිරිමි දරුවෙක් සමග. මම මේ කියන්නේ අර අනියමේ තියෙන ආදීනව. ඒ කොල්ලා මට ෆොටෝ වගේක් එව්වා. හාමුදුරුවනේ මේ හදපු කාමරේ. කෙල්ලට ගයක් අරගෙන අවුරුදු ගාණක් ඒක හදලා සල්ලි දෙන හොඳට. මේ හාමුදුරුවනේ ගත්ත ඇඳුම් කාටද? ඒ අල්ලා හිටපු ගෑන් ළමයාට. හැම එකක්ම කැමති දේවල්. අර පුදුම කරන එකට මොකද්ද කියන්නේ? සර්ප්‍රයිස් කරනවා. කොල්ලා සර්ප්‍රයිස් වුණා. ටිකට් එක වට පස්සේ කියනවා හාමුදුරුවනේ පෙර ලොකු පිනක් කරලා තිබ්බලු මොකේටද? ඒක එතනින් ගැලවෙන්න. අර කොල්ලත් එක්ක වෛරයක් නැහැ. කොල්ලට පින් දුන්නා මාත් එක්ක. ඇයි ඒ ෆොටෝ කැල් ටික එව්වට? අන්න තරුණයන්ට ඔහොම ජවයක් තියෙන්න ඕනේ. තරුණයා ආවේගශීලී නොවී තියෙන්න ඕනේ. කිසිම දාක තරුණයෙක්ගේ අතින් කිසිවෙක් ගුටි කන්න හොඳ නැහැ. ඇයි? ණය වුණත් පොඩ්ඩක් පෙනේ අල්ලන්න ඕන, නැත්තම් මිනිස්සු දරමිටියට බඳිනවනේ. මම මේ කියන්නේ ඔය ඔළුව පාත් කරගෙන ඉන්න කියලා එහෙම නෙමෙයි හැම එකටම. අපි තුලින් කිසිවෙක් පීඩණයට ඒ බුදුරු උගන්වන්නේ නපරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචනං කච්ච. කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා. තරුණ මහත්තුරු ගාව මේවා තියෙන්න ඕනේ. නමුත් හිතාගන්න බැරි විදිහට දැන් අද තරුණයෙක් ඇවිල්ලා මට ඔය ආපු කාර් එක දීලා ගියේ. නොච්චියාගම. කොල්ල පැද හිටපු කාර් එක. අර කැබ් එකක් තියෙනවා පන්සලේ නවත්තලා ගිහිල්ලා. දැන් පැලෙන්නේ එහෙම නැහැ හාන්සුලට නම් ඉතින් හම්බ වෙනව නැත්තරම් කියලා. ඔය ඇවිල්ලා බලන්නකො හම්බ වෙනවද කියලා. හෙට එන්න තටේ බාලා ගන්න. හම්බෙද කියලා බලන්න. ඒ සියල්ල බොහොම උපේක්ෂාවෙන් ඒවා හම්බුණා කියලා අඩුත් නැහැ වැඩිත් නැහැ පින්නතුනේ. පූජා කරන්න හදන ඉඩකඩ ගෙවල් දොරවල් කෙලවරක් තියෙනවා. මේ තරුණ අවධියේදී ගොඩ නැගිලා තේන්න ඕන මොකද්ද? බුදු වෙන්නත් මූලික වෙච්ච ප්‍රතිපදාවක් තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව නඩත්තු කරන්න පුළුවන් ප්‍රබල බලවේගය තමයි අටලෝ දහමේ කම්පා නොවී ඉන්න එක. තරුණ ජීවිතවලදී පුරුදු වෙන්න ඕනේ. අකම්පිතව ජීවත් වෙන්න. හෙල්ලෙන්න නම් එපා. දරා ගන්න පුරුදු වෙන්න. නින්දාව හා සමානයි ප්‍රශංසාවත් පින්නතුනේ. ප්‍රශංසාව යම්සේද තියෙන්නේ එලෙසටම පවතිනව මොකද්ද? ඒ හින්දා කිසි කෙනෙක් ඕනෑවට වැඩිය හොඳ කරන්න එපා.
100% ගුණයි කියලා තියාගෙන ඉන්න එපා. අසුරු ගහන සැනින් මිනිස්සු කියන જાතිය වෙනස් වෙනවා. හාමුදුරුවෝ කෙරෙහිත් එහෙමයි. ඔය නේද? මම දැක්කා ඊයේ පෙරේද මට දැනලා තියෙනවා කවුරු හරි කත්නෝරුවේ නිගන්ටය පොම් වෙලා කියලා. නෑ එහෙම බයිනෝ. ඒත් මට නම් හම්බෙලා නෑ කවුරු හරි මේ කියලා එවලා තියෙනවා. ස්ක්‍රීන්ෂොට් ගහලා පෙන්නලා. කෙසේ හෝ වේවා මේ නින්දාව කියන එකේ අපවාද කියන ඒවා වෙනතර මයිලකටවත් දැනෙන්නේ නැනේ. ඇයි ඒ තමයි තරුණකම කියන්නේ. නේ ඒක හොයාගෙන ගිහිල්ලා මොකටද කිව්වේ කොහෙන්ද කිව්වේ? ඒ වෙලාවෙම නිදා ගන්නවා පින්නතුනේ ඇඟට හරි ගුණයි. කවදාවත් හෙල්ලෙන්න නම් එපා. මේ ලෝකේ ඕන එකක් උඩ යට ගහන්න පුළුවන්. අපි දන්නවා ඔය කොච්චර මිනිස්සු පොර කෑවත් හාමුදුරුවනේ වඳින අත් දෙකෙන්මයි බෙල්ල මෙරිකන්නේ. වඳින අත් දෙකෙන්මයි බෙල්ල මෙරිකන්නේ අනිත් පැත්තට. ඔය දැන් කියනවනේ මට තරුණයෝ අහුවෙලා ඉන්නේ කියලා. තරුණයෝ මට රැවටිලාලු ඉන්නේ. මොනවා කරලාද මම රැවට්ටුවේ? රැවටිලා හරි කමක් නැහැ. අහුවෙලා හරි කමක් නැහැ. බොරුවට හරි කමක් නැහැ. රැල්ලට හරි කමක් නැහැ. අය මම්මගේ මේ ගෙවල් දොරවල් සුද්ධ කරන්න එන්න කිව්වද? යහමගට එනවනම් රැල්ලට හරි යන්නේ යහමගටනේ. රැල්ලට හරි කොරණ අකුසල් නවතිනවනේ. අහුවෙලා හරි රැවටිලා හරි ජීවිතේ ටික ටික සමෘද්ධිමත් වෙනවනේ. අර තිබ්බ මුස්පේන්තු කාලකන්ණි අවදි නැති වෙනවනේ. ඒ නිසා පුද්ගලයෝ ගැන ප්‍රතිරූප ගොඩනගනවට වඩා විශිෂ්ටයි. මේක උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. වක්කලිහාරන්ට මොකද්ද කියන්නේ? මන් දිහා බල බල ඉන්න එපා කවුරු දිහාද බලන්න කියන්නේ. ධර්මයේ දිහා බලන්න ධර්මයේ වැළඳ ගන්න. මං අවසාන වතාවට මම පින්නතුනේ මේ බණ බාරගත්තකමට එනවා මිසක්කා මට ඇත්තටම වෛද්‍යවරු කියලා තියෙන බණ කියන්න එපා කියලා. විනාඩි 45කට වඩා ඒත් කතා කරන්න එපා 40කට වඩා. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ ජීවිතේ. ඇත්තන්ට මොකද්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැත්තම් සමහරව ඉන්නවනේ අර මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැනේ. බුද්ධවත කරන්න. ඔච්චරයි. මොකද්ද කියලා කරන්න ඕන කියලා අදහසක් ඔළුවට එන්නේ නැත්තම් බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවෝගේ මේ තරුණ මහත්තුරු බැරිද හෙට ඉඳන් හන්දෑවට බුදුහාමුදුරුවෝ කිලම්පස ටිකක් තියන්න. කහට කෝපයක් වක් කරලා තියන්න. එහෙම කහට වක් කරන්න කම්මැලි නම් අද යනකොට බාර්ලි බෝතල මොනවාද අර බීම් බෝතලයක් කඩෙන් අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔක ෆ්‍රිජ් එකෙන් දාලා ඉතින් මේ දවසට දෙපාරක් විතර බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම විදුරුවත් යන්න. බැරිකමද නොකරනකමද? 아무තෙන් ගාතා කියන්න ඕනේ නැහැ. එහෙම ලෑස්ති වෙන්න ඕනෙත් නෑ 아무තෙන් කියලා. හිතච්චාම මොකද කියලා වදින්න. පින් සිද්ධ වෙන්න. පිටතනේ මේ බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මේ විශ්වයේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සංසාරේ කවදානම් අපි ආය බුදුහාමුදුරුවන්ට කිලම්පස දියන්නද? හරි පරිස්සමට බින්නතුනේ. එක වචනෙන් තිරිසන් වෙලා උපදිනවා. එක වචනෙන් ප්‍රේතය වෙලා උපදිනවා. ඔය කියන්නේ එහෙම නැතෝ කනවා මරාගෙන කනවා කියහම. ඒ වචන ඒ විදිහටම වෙනවා. සමහරු කියනවා නේද මරාගෙන මැරෙනවා කියලා. අර මේ පැතිවල බොන්න නැති හින්දා ටිකක් අඩු වෙති යවුවා. බොන පැතිවල වැඩි. ඔය ගෙවල් වල තමයි කියන්නේ. මරාගෙන මැරෙනවලු. දැක්කද අර මරාගෙන මැරිච්ච හැටි?
පොඩි එකා බෙල්ල කපලාම එළුණා. ඒ හින්දා කරන හැම වචන එකටම මතක තියාගන්න. සංසාරේ පින්පව් කියලා જાතියක් එක්කව වෙනවා. හැම ක්‍රියාවකටම පින්පව් කියලා જાතියක් එක්කව වෙනවා. අපරයක්වත් අසත්පුරුෂ විදියට හැසිරෙන්න එපා. බල්ලෙක් පූසෙකුටවත් ගහන්න එපා. මදුරුවෙක්වත් මරන්න එපා වෙනතුනේ.